හායි පොසන් පොය දවසේ අපි ගියපු කතරගම ට්‍රිප් එක බලමුද? අපි යාළුවා 4 දෙනා තමයි ගියේ. මගේ යාළුවා තමයි ගර්ල්, හසිතගේ යාළුවා තමයි බොයි. මගේ හොඳම යාළුවෙකුයි හසිතගේ හොඳම යාළුවෙකුයි එකතු වෙලා තමයි අපි ට්‍රිප් එක ගියේ පොසන් පොය දවසේ. උදේ පාන්දරම තමයි අපි පිටත් උනේ. පාන්දරම පිටත් වෙලා යද්දි හොඳටම වැස්ස. ඊට පස්සේ අපි ටිකක් වාහනේ නවත්තගෙන මග ඉඳලා තමයි ගියේ. ඊට පස්සේ අපි කට්ටියට පොඩි බඩගින්නක් හැදිලා එතන තිබ්බ කඩේකින් අපි පරාට කෑවා, ටී බිව්වා. ඊට පස්සේ ඉතින් අපි කට්ටියත් එක්ක පොඩ්ඩක් පායනකන් එතනට වෙලා ඉඳලා ආයෙමත් ගමන පිටත් වුණා. මේක මං ඉස්සර ඉඳන් ආසාවෙම ප්ලෑන් කරන් හිටපු ට්‍රිප් එකක්. ඒක ඒ හසිතගේ මේ දවස්වල ආසම සින්දුව. ඒකයි මම එතන පොඩ්ඩක් ඔඩියෝ එක දැම්මේ. මං කීකේ හිටියේ අපි 4 දෙනාත් එක්ක, ඒ කියන්නේ මගේ හොඳම යාළුවෙකුයි හසිතගේ හොඳම යාළුවෙකුයි එක්ක ට්‍රිප් එකක් යන්න මට ගොඩක් ආසාවක් තිබ්බා. ඒ වුණාට අපිට එහෙම chance එකක් ඇවිල්ලාම නැහැ. හසිත මොකද රටේ ඉන්න නිසා. ඒත් මේ පාර නම් කොහොම හරි මේ දෙන්නවත් සෙට් කරගෙන දැන් මේ ට්‍රිප් එකේ යද්දී ඒ දෙන්නට දෙන්න දැකලා තියා අඳුරන්නේවත් නැහැ. හසිතගේ යාළුවයි මගේ යාළුවයි. ඉතින් ඒ දාම තමයි කට්ටිය සෙට් උනේ. ඉතින් මාර ජොලි. අපි ඉතින් වන්දනා ගමනක් නේ ගියේ. එහෙම ජොලි නෑ. නමුත් ඉතින් අර අපි 4 දෙනා එකට ඉන්න එකට ගොඩක් සතුටුයි. ඊට පස්සේ අපි මෙතන මේ කතරගම යන අතරතුරේදී ඉදිකිරීම් කටයුතු කරන චෛත්‍යයක් හමු වුණා. මට මෙතන නම මතක නැහැ. එතන උඩට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි කට්ටිය ගියා. උඩටම ගියේ නැහැ. මොකද ඒ පොඩ්ඩක් වැස්ස නිසා ඒ යන්න තියෙන යකඩ පඩි පෙළ ලිස්සනවා. ඒ නිසා අපි කට්ටිය ගොඩක් මුඩට යන්නේ නැතුව මේ වගේ වීව් එක බලලා ආයෙ පහළට බැස්සා. එතන ලස්සන තොරණකුත් තිබ්බා. ඒකෙත් වීඩියෝ අරගෙන එතන දන්සරුත් තිබ්බා. මේ අපේ හසිතගේ යාළුවා නම් හොඳට එතනින් කෑවා. අපිට කන්න උනේ නැහැ. මොකද ගොඩාක් පොලිම තිබ්බා. මෙයා කොහොම හරි chance එකක් ඇවිල්ලා මෙයා කෑවා. ඊට පස්සේ අපි ගියේ කිරිවෙහෙරට. කිරිවෙහෙරට කට්ටියත් එක්කම ගිහිල්ලා මල් අරගෙන පූජා වට්ටියක් අරගෙන එතන මාළුන්ට කෑම දානවා. ඒවත් බලලා මේ විදියට අපි කට්ටිය ලස්සනට ගියා. ආදල්ලේ පෝට්‍රේට් කරලා තිනවා. ශ්‍රී ලංකේය වාදිනාරිකාවක් සිටින අතිශය ප්‍රථම වතාවටයි මේ ආකාරයේ මොණියම් වූ සිද්ධාස්ථානයේ ඒකට ඉන්න. මෙයා එහෙම. ඊට පස්සේ අපි 4 දෙනා පූජාවක් තියලා ඉතින් සිල් ගන්න දවසක් නේ. එතකොට අද ආරින්දයා ඔය ස්කින් එක අවුට් වෙයිද? ඕගොල්ලෝ කොහෙද මල්කත්? ඩාර්ක් වෙයිද? අපි මේ ගියේ ස්කින් එක ඩාර්ක් වෙයිද? ඔයා තේමස් කිව්ව නේද? ඔයාගේ ස්කින් එක ඩාර්ක් වෙයිද? ඩාර්ක් වෙයිද? බ්ලැක් වෙයිද? අවුට් ගිහලා තියෙනවා. ඉතින් සිල් ගන්න දවසක් නිසා ගොඩාක්ම සෙනග හිටියා. ටීවී channel එකකින් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකුත් තිබ්බා. ඒ ඉස්සෙල්ලා තිබ්බ වීඩියෝ එක මේගොල්ලෝ මාව බයිට් කරා එතන. ඉතින් ඒකත් වීඩියෝ කරලා මම ඉතින් ඒකත් දැම්මා. ඊට පස්සේ අපි උඩවලව හරහා තමයි ගියේ. අලීකුත් හිටියා. ඊට පස්සේ මේ ඩෑම් එකත් පහු කරගෙන මාර ට්‍රැෆික් එකක් තිබ්බේ. ඉතින් අද දන්සල් තියෙනවා, පෙරහැරවල් තියෙනවා, පොසොන් පොය දවසනේ. ඉතින් මෙතන ඒ ට්‍රැෆික් අස්සේ ඉතින් අපි මේ ඩෑම් එකේ මෙහෙම ඉස්සරහටම ගියා. ඉස්සරහදී පෙරහැරකුත් අපිට හම්බ වුණා. ඒවත් බලාගෙන අපි ඉතින් ඉස්සරහටම ගියා. අපිට රෑ වෙනකන් ඇවිදින්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මොකද අපි රෑ වෙනකන් ගෙවල් වලට යන්න ඕන නිසා හසිතගේ යාළුවයි මගේ යාළුවයි දෙන්නම ඊළඟ
පහුවෙනිදා වැඩ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ව බස් වලට දැම්මා අපි කොහෙන්ද දැම්මේ තනමල් විඩින්. ඊට පස්සේ අපි දෙන්න මේ රූට් එක ආවේ තනියමමයි. ඒ දෙන්නව බැසුවා. ඒකේ වීඩියෝ එකක් ගන්න හිටියා. ඒක නැහැ. මේ මං යන ගමන් ඉතින් නිදි. ඒකත් ඉතින් මං දැම්මා. ඊට පස්සේ අපේ යන පාරේ රක්වානට යන පාරේ මාර ලස්සන තැන් තියෙනවා. දියඇලි මේ වගේ වීව් එකේ දේදුන්නකුත් පායලා තිබ්බා. ඉතින් මාර ලකි ඒ වෙලාවේ. ඊට පස්සේ ඉතින් මෙයා හොඳටම නිදි. vlog එක මෙතනින් ඉවරයි. ගෙදර ආවට පස්සේ අපි දෙන්නම හොඳටම නිදාගත්තා. ඉතින් ඊළඟ vlog එකෙන් අපි ආයෙ හමු වෙමු. එතකම් bye bye.